ආයි කනෙක්ෂන් එක ගියා. ඉතින් ඔයගලන්ට කරන්න තියෙන දැන් අපේ ක්ලිප්ස් දෙකක් තිබුණා. මුලින් ඉඳලම බලන්න පුළුවන් මගේ පේජ් එකේ යටට ගිහිල්ලා. ඉතින් හොඳම ලේසිම දේ තමයි subscribe කරන්න. එතකොට අපිට අක් ගාලා online live ආපු ගාම ඔයගලන් දන්නවා. දැන් මේ වෙලාවේ කවුද වෙලා ඉන්න 6 දෙනෙක් වෙලා ඉන්නවා දැන්. දැන් ඔයගලන්ට කමෙන්ට් කරන්න පොඩ්ඩක් ඉන්නවා එකතු වෙලා පොඩ්ඩකින් අන්න පොඩි තිලා නා යාවා කියලා දෙනවා. අපි ආවා. මෙලාන්නුත් එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ. මෙලාන් ඉන්දුනීල් කරුණාදිල කොහොමද මගේ යාළුවෙක්. ඒ වගේම අයියා කොහොමද කියලා යනවා සල්මන් චතුරංග ආවලු. හරි. දැන් ටක් ගාලා එකතු වෙනවා දැක්කද? බට්ට ගන්නවා. කට්ටිය ඉන්න සෙට් වෙලා ඉන්නේ බලාගෙන බලන් ඉදිනගිනවා. හරි. මේ මොකද උනේ කියලා අහලා තිනවා ධනුෂ්ක. මොකද උනේ ධනුෂ්ක මේ වෙලාවේ මේ අපේ මේ ලංකාවේ ඉන්ටර්නෙට් පොඩ්ඩක් මේ පොඩි ප්‍රශ්න තියෙනවා. මේ 4G තිබ්බත් ඉතින් හැමතිස්සෙම ඩ්‍රොප් වෙනවා කනෙක්ෂන් එක. හරි අපි හිටියේ ඉරාජ් ඒ වගේ මතක් කරන්න ඕනේ. අද ඉරාජ් ගෙනල්ලා තියෙන ස්මාර්ට්ෆෝන් එකක් කටියට දෙන්න. ඔව්. ඒක පට්ට ස්මාර්ට් එකක්. පට්ට ෆෝන් එකක් තියෙනවා. ගෙනල්ලා මේ ෆෝන් එක දිනා ගන්න ඕන විදිය මම කියන්නම්. ටක් ගාලා කමෙන්ට් කරන්න පොඩ්ඩකින් ප්‍රශ්න අහන්න. ඉතින් ඔයගලන් කමෙන්ට් කරලා අපි මෙතන පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ටික වෙලාවකට පස්සේ අපි විනර් කෙනෙක්ව තෝරලා දෙනවා මේ ෆෝන් උස්සයි. ෆෝන් එක. ඕ මම ෆෝන් වර නෙමෙයි අකෝ. හරි. මේ ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එක මේ ඔයගලන් දිනා ගන්න පුළුවන්. දැන් අපි හිටියේ කොහෙද දන්නවද? මේ ගොඩක් අය මේ කියනවා මේ අපේ ඉන්න ඇක්ට්‍රස්ලා මොඩල්ස්ලා මේ අපේ මේ ඔන්ලයින් ඉන්න කොල්ලෝ හරි අසහනෙන් ඉන්නේ කියලා. මොකක්ද ඒ ගැන මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව ගොඩක්ම තමන්ගේ තියෙන කාම ආසාවන් පිට කර ගැනීමේ හැකියාවක් නොමැතිකම. පොඩි උන්ටත් වඩා තියෙන්නේ ගොඩක් අපේ අපි දැකලා තියෙන පහුගිය දවස්වල පොඩි ළමයිව අවුරුදු 4-5 ළමයි උස්සන් ගිහලා රේප් කරලා එයාලා මානසික මේ විකෘතිතාව වල රේප් කරලා මරලා දානවා. ඉතින් මේ රටේ ගොඩක් ලංකාවේ ගොඩක් ඉතින් අදටත් මේ දේශපාලන මට්ටමෙන්වත් ඒවට පිළියමක් කරන්නේ නැහැ. අපි දැකලා දැන් මාස 8කට කලින් මම වීඩියෝ එකක් කරා. මේ අට කලින් පොඩි ළමයෙක් අවුරුදු 5 ගෑනු ළමයා සිංගිත මතක නම කියන්නේ කොහොමරි ළමයාත් රේප් කරලා මරලා තිබ්බා. ඉතින් අපි බලාපොරොත්තු වෙන අපේ ජනාධිපතිතුමාගේ අතින් උනත් ඒකට පිළියමක් දෙන්න. ඒ කියන්නේ අඩු ගානේ අර මරණ දඬුවමේ වගේ දෙයක් ගේන්න කියලා. වෙලා තිනේ දැන් අපිට දැඩි මරණ දඬුවම ගේන්න ඕනේද වගේ මතයකට? මම කියන්නේ ඒ වගේට මරණ දඬුවම ගේන්න ඕනේ කියලා. මොකද දැන් අරාබි රටවල මොකද කරන්නේ? ඕක දෙයක් උනාට පස්සේ කපනවා චොප් කරනවා කෑලි. ඒ පාවිච්චි කරන පාර්ට්ස් ඔක්කොම චොප් කරනවා. ඉතින් මිනිහෙක් උනා දැන් ඒ වගේ රේප් සීන් එකක් කරන්න ගියාම අඩු ගානේ දෙපාරක් හිතනවා. මම මේ ළමයා උස්සලා රේප් කරොත් එම මගේ ජොයින්ට් එක කපලා දානවා සීන් එකක් තියෙනවා. ඒ හින්දා මේක නොකලිත දෙයක් කියලා හිතනවා. ඉතින් ඒ අඩු ගානේ මිනිස්සෙක් දෙපාරක් හිතනවා ඒ වගේ දෙයක් කරන්න කලින්. දැන් වෙලා තියෙන්නේ මුන් දන්නවා ඒ ළමයික රේප් කරලා බීර් ඒ කියන්නේ අහුවෙන්නේ නැති තාක්කල් Tamanට තව ඒ වගේ රේප් කියනවා කරන්න පුළුවන් කියලා. ඉතින් මේ ඒ හින්දා ගොඩක් ඒ වගේ දේවල් වෙනවත් වැඩි. අනික මං කියන්න තියෙන දෙයක් මම දැක්ක නදිෂා මල්ලිත් කියලා තිබ්බා අර ගණිකා මඩන් ලංකාවේ ලීගලයිස් කරන්න ඕන කියලා. ඒ පැත්තේ මම නදිෂා හේමාලිත් එකඟයි බලන් ඉන්නා නම් එකඟයි. මේ ඔව් මේ ඉතින් මේ මොකද මිනිසුන්ට බයක් නැතුව තමන්ගේ හිතන නාකි කට්ටිය 30 40 මංගයි කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට තැනක් තියෙන්න ඕනේ තමන්ගේ කාම ආසාවන් ඉස්තර කරගන්න. හරිද? දැන් කැරෝකේ ක්ලබ් කියනවා ඕල්රෙඩි තියෙනවා තැන් තැන් වල. ගණිකමන්නුත් ලංකාවේ තැන් තැන් වල තියෙනවා. දැන් ඕවට ඇමතිලා රින්ගනවා. ඔක්කොම කට්ටිය දිනන ලොකු ලොකු කට්ටිය රින්ගනවානේ. ඉතින් ඕවා ඕල්රෙඩි තියෙන තැන් තියෙනවා. ඉතින් ඕකක් ලීගලයිස් කරා කියලා රටට හානියක් වෙන්නේ නැහනේ. ඒකේ මේ මගේ මතය. ඉතින් මං කියන්නේ මේ වගේ දේවල් ලීගලයිස් කරන්න ඕනේ. ඔවත් ගිහිලා තියෙනවද ඒ වගේ තැන් වල? මම ලීගලයිස් කරපුවට ගිහිලා නැහැ. මේ අපේ නෑ නෑ මම ඔය ගානට ගිහිලා නැහැ. මම වැදගත් කොල්ලෙක්. මේ මම ඔය තැන් වල ඉස්සර ගියත් ඔය ඇතුළට ගිහලා නැහැ කවදාවත්. ආසාවකුත් නැහැ වගේ තැන් වලට යන්න. මොකද ගෑනම කියන ප්‍රශ්න අහුවාම මේ මුකුත් ඉතින් අර එපා වෙනවා. ඉතින් මම ඒ වලට යන්නේ නැහැ. ඉතින් මම නම් හිතන්නේ ලංකාවට ඒ වගේ දේවල් ලීගලයිස් කරලා යුතුයි කියලා. මොකද අර සෑහෙන කට්ටිය කේන් දීලා මම ලීගලයිස් කරන්නේ මේ හරි. ඔයගලන්ට පුළුවන් පොඩ්ඩකින් ප්‍රශ්න අහන්න මේ වෙලාවේ මාත් එක්ක ෆෝන් එකක් තියෙනවා. ඔයගලන්ට අපි ස්මාර්ට් ෆෝන් එකක් ගෙනලා තියෙනවා. ෆෝන් එක ඕන නම් මේ වෙලාවේ ෆෝන් එක ඕනේ කියලා අපිට කමෙන්ට් කරන්න. ඉතින් අපි ඒතකොට දකින්න වැඩිම කමෙන්ට් කරන එකකට අපි ෆෝන් එකක් දෙනවා මේ වෙලාවේ. හොඳ ස්මාර්ට් ෆෝන් එකක්, නියම ෆෝන් එකක් පොඩ්ඩක් අතින්ම තමයි මේ ෆෝන් එක දෙන්නේ. සිරාඩ ගෑන් ළමයි පුදිනත්වා. ඔව් ඒකින්ද පුළුවන් තරම් කමෙන්ට් කරන්න ෆෝන් එක ඕනේ කියලා. ඉතින් ඒ වගේම මේ පොඩි රැප් එකක් කියන්න ඕනේ අංග. ආසනේ වගේ පොඩි රැප් එකක් අහන්න. ඒව දැන් රැප් කියන්න බෑ කියලා දන්නවනේ. මම මට රැප් කියන්න බෑ. මට රැප් කියන්නත් බෑ, සින්දු කියන්නත් බෑ. ඉතින් අර මම රැප් කියන ලියලා කියනවා. මොකද මට වැරදුනත් මිනිස්සු hina වෙන්නේ නැහනේ. දන්නවා කට්ටිය දන්නවා මගේ විහිළුව කරන්න කියලා. මම අර ඒ දවස්වල ලිව්වා අර මේ තීනේජ් පැන්චිලා රැප් එකක් ලිව්වනේ. මම ඒක දිහා ලාවට මතරික් කියන්නම්. 18 දී යාළු වෙච්ච ඒකි මගේ ලකී කෙල්ල ඇහැක් කැල්ල බැලුවොතින් කපනවා මන් තොගේ වෙල්ල. ජොබකුත් නැහැ සල්ලිත් නැහැ. ඔඩෙල් එකේ රවුම් ගැව්වේ, සවෝ එකේ බොක්ස් වලමයි, AC එකේ ෆිල්ම් බැලුවේ. ඒ ඊට පස්සේ කාරි කෙල්ල කවන්නේ වැරුණා කවන්නේ කියන්නේ. ඒකි මම
ඊළඟ මතක නෑ මොකක් කිව්වෝ කියලාත් නෑ අපි ඊශ්‍රායලේ ඉන්නේ අපිවත් හරියට පේනවලු ලංකාවේ ඇන්ටිලා සෙට් එකල්ලු ඔව් ටුටු DM කියලා වල තියෙන ලංකාවේ ඇන්ටිලා සෙට් එකල්ලු ආයේ ඇන්ටිලා සෙට් එක ඇන්ටිලා අපියාසයි හා ඇන්ටිලා අපියාසයි ආසයි මේ ඉතින් ෆෝන් එකක් ඕනේ කියලා දිනවා සඳරුවන් ෆෝන් එකක් ඕනේ නම් පුළුවන් තරම් මෙසේජ් කරන්න කමෙන්ට් කරන්න ෆෝන් එක ඕනේ කියලා ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා පොඩ්ඩක් අතින්ම දෙනවා ස්මාර්ට් ෆෝන් එක ඉතින් ෆෝන් එකක් ඕනේ කියලා දිනවා මිහිරංග ඔහොම බෑ ඔයගොල්ලෝ ගොඩාක් කමෙන්ට් කරගෙන යන්න දිගටම දැන් මෙලා 557 දෙනෙක් තියෙනවා මේ සින්දුවක් කියන්න පොඩ්ඩක් නේ පොඩි සින්දුව පොඩි ගාලා නෙවා ලැජ්ජන්නේ ලැජ්ජනේ වණ කියන්න බෑ ඔයගේ අර මේ ඉවර වෙච්ච ගෑනු ළමයා ගැන පොඩ්ඩක් මතක් කරලා නියම් පොඩි මල් සින්දුවක් අය කියන්නකෝ මල් සින්දු නෑ මොකද සින්දුවක් කියලා එහෙම නෑ මොකක්ද තියෙන්නේ ඒ සින්දු කියන්න බෑනේ ලැජ්ජයිද ලැජ්ජයි මට නිකන් කියන්න බෑනේ හරිද මේ වෙනසක් නෑ මට මේ දැන් මම මල් සින්දු අහන්නෙත් නෑ මේ රචීනක් තියෙනවා මම මල් සින්දු අහන්නේ මම අතන මාන්නේ අර වැදගත් ලස්සන තීරුම් තියෙන ඒවා තමයි අහන්නේ මොකද අද කාලේ ගොඩක් මම සින්දු වල දැකලා තියෙන දේ තමයි මල් සින්දු මම ඉස්සර දැන් ඔක ගැන කතා කරලා දිනවා ගොඩක් සින්දු වල කියන තමයි මේ කියන්නේ හැමලේම අනේ මගේ කෙල්ල ගිහිලා වෙන කොල්ලෙක් එක්ක සතුටින් ඉඳලා හොඳ ජීවිතයක් ගත කරන්න මම මේ වෙලි වෙලි ඉන්නම් කියලා. ඉතින් මොන කොල්ලද ඔම කියන්නේ? මම කියන්නේ කොන්ද පණ දෙන කොල්ලෙක් කියන කතාවක්ද? එහෙම කියන්නේ නැහැ නේ. එහෙම කියන්නේ නැහැ. කමන්න උන්නේ තමන්ගේ අතීතයේ වෙච්ච දේවල් ගැන මතකයන් තියෙන සින්දුවක් රසබරයක් කර ඒ කාලේ තියෙන සින්දු බලන්න ගැඹුරු තේරුම් තියෙන සින්දුන් තියෙන්නේ. අද කාලේ ඔක්කොම ඉන්නේ යකෝ මං අහන්නේ ආදරේ කියන දිනලව නේද කපල්ස් කියන්නේ ඔක්කොම තියෙන්නේ දාලා ගියේවා වෙන එකේ පැනලා ගියේවා එක්ක ඔෆිස් එකට ගියාම කොල්ලත් එක්ක නිදාගත්තේ ඔක්කොම සිදුවෙනේවා පොඩ්ඩ අතින් දෙන්නලු පොඩ්ඩ අතින් දෙන ස්මාර්ට්ෆෝන් එකත් පොඩිද කියලා අහනවා ශානිකා බණ්ඩාර ශානිකාත් අහන ප්‍රශ්න මම මේ බලුවේ පොඩ්ඩ අතින් දෙන ෆෝන් එක පොඩිද කියලා අහනවා නෑ ඒක ඇත්තම ලොකුයි මං හිතන්නේ මේ අංකල් කීයද කියලා මම බැලුවේ ඒ ගහලා නෑ හරි කමන්නේ ආ මේ ෆෝන් එක 4 ඉන්ච් එකක්. ඔව්. ලොකු ෆෝන් එක. ෆෝන් කියන්නේ ගොඩක් ලොකු එකක්. ඔව්. ඉතින් පොඩ්ඩක් අතින් 4 ඉන්ච් 4 ඉන්ච් එකක් හම්බෙන්නේ ඔයගොල්ලන්ට ඒක ගියාට පස්සේ රාජ්‍ය ෂෝ බාන්න පුළුවන් ඇවිල්ලා ඒකේ වීඩියෝස් බාන්න පුළුවන්. ඔව්. ඉතින් ඒක එවලා තියෙන ශානිකා බණ්ඩාර ඔයාලට ෆෝන් එක ඕන නම් පුළුවන් තරම් ටයිප් කරන්න මේ ෆෝන් එක ඕනේ කියලා ස්මාර්ට් ෆෝන් එක. ශානිකා බණ්ඩාර මට මතකයි වගේ පේජ් එක මම චැට් කරන ඇත් එක්ක. නෑ. ඔව් මම ප්‍රොෆයිල් පිටිය අඳුනගත්තේ. නෑ. මේ හැමෝටම කතා කරනවා වගේනේ. නෑ මම ඉතින් ෆෑන්ස්ලත් එක්ක අපි කතා කරන්න මේ වරද්දක් නෑ නේ. නැත්නම් ඒගොල්ලෝ අප්සෙට් වෙනානේ. මේ පොඩ්ඩක්. දැන් මේ අපි දන්නවනේ ලංකාවේ 30 වසරක යුද්ධයක් තිබ්බා. ඔව්. දන්නවද? දන්නවා. ඔය ඉතින් භාගයක් මේ හිටියේ නෑනේ. නෑ 30 වසර මේ හිටියේ. මේ හිටියේ? ඔය තමයි තියා කියලා දෙනවනේ. ඔව් මේ 30 වසර මේ හිටියේ. ඔය බෝම්බ පුපුරනකොට ඔක්කොම අපි මේ තමයි හිටියේ. හැබැයි අන්තිම අවුරුදු 10 මේ හිටියේ නෑ. 20ක් විතර ඒ කට්ට ගන්න අපි මෙහෙ හිටියා. මේ ඉතින් ඔව්. හරි කොහොම හරි ඉතින් යුද්ධයක් තිබිලා දන්නවනේ දැන් එපා වෙලානේ හිටියේ. ඔව්. දැන් ආයි දකින්නවා දැන් මේ අපි දකින්නවා මේ සෝෂල් මීඩියා වල මේ ලොකු මේ ජාතිවාදය එතකොට දැන් මේ ඊයේ පෙරද අපි දැක්කා මේ යාපනයේ ගහ ගන්නවා ඊට පස්සේ දැන් ආයි මේ මම දකින්නවා මම අද දවසේ උදේ ඉඳලා දැක්කේ දැන් මේ සෝෂල් මීඩියා වල බයිනවා අපේ දෙමළ සහෝදරයන්ට බයිනවා සිංහල සහෝදරයන්ට බයිනවා ඊට පස්සේ වෙන දවසක මුස්ලිම් සහෝදරයන්ට බයිනවා එතකොට මේ මොකද්ද මේකේ තේරුම එතකොට ඒ කියන්නේ දැන් මේ හැමදාම මේ ගහ මරාගෙනද මේවා දේවල් බේරගන්න දැන් ඊට ඔය කිව්වා වගේ දැන් ඉස්සර යුද්ධ දින කාලේ අපේ කොහරි බෝම්බය ඉස්සර මරාගෙන මරන කට්ටිය කොළඹ පුපුරද්දී මරන මොනවද දැන් කල්ලිබලයක් වුණා අපි කට්ටිය එකටනේ හිටියේ. ඔව්. හැම වෙලේම මොනවා වුණා මුස්ලිම්ද දෙමළද බෙන්න අපි කට්ටිය එකට හිටියේ. මොකද ඇල්ල පොඩිලා අපි ආගම් ජාති බෙදකින් තොරව ඒ ප්‍රශ්න මුහුණ දෙන ඔක්කොම එකට. පස්සේ කොහොම හරි දැන් මේ කවුද අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ ප්‍රබල රණවිරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට දැන් ප්‍රබල රණවිරුන්ගේ කැපවීම නැත්තම් ඒ රණවිරුන්ගේ කැපවීම නිසා අපි යුද්ධයෙන් කොහොමද දින්නන්නේ. දැන් දින්නට පස්සේ මිනිසුන්ට ප්‍රශ්නේ නැතු ගියා. දැන් රුද්ධයක් නැහැ සාමෙන් එහෙම යන්න පුළුවන් මේ ඉන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ ඒ අතරේ දේශපාලනයේ මට පේනවා මිනිස්සු අතර ප්‍රශ්නයක් ඇති කරනවා කියලා. අනික මං කියන්නේ ජාතිවාදී මුස්ලිම් කට්ටිය ජාතිවාදී සිංහල කට්ටිය ජාතිවාදී දෙමළ කට්ටිය නැහැ කියලා තුන්ගොල්ලම ඉන්නවා. හැබැයි එහෙම කියලා හැමෝම ජාතිවාදියෙක් කියලා මයින් එක හරි වැරදි. මොකද අපි හැමෝම ජාතිවාදීෝ නෙවෙයි එහෙම පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝගේ ගුලි වලට අහු වෙන්න එපා. ඊට දැක්කද නේද ගුලිය කියලා මම සිංහලේ රැපලිව්වේ. හරි ඔයාලට මතකද සිංහලේ කියලා ස්ටිකර් එකක් ගහගෙන එන කට්ටිය ගියා. දැන් මම සිංහලේ තියා මොන කිසිම මේක් නැහැ දැන් ඒක එම් පිටිම අමතක කියලා ගියා. අර අපි ක්‍රිකට් මැච් එක අර ගහනකොට වයින්නවා මේ කියන්නේ බෝලට ගොඩට වදින වයින්නවා ඊට පස්සේ පහුවෙන්ද හැට්‍රික් එකක් ගත්තා පස්සේ මාර උඩ දාන් කතා කරනවානේ. ඒකත් අර සිංහලෙත් අර රැල්ලට ආවා. ඒ රැල්ල මෙහෙම ගහන ගියා. ඉතින් ඒක නිකන් බොරු සීන් තමයි මට හිත කියන්නේ. ඔය ඒ කැම්පේන් එකට සපෝට් කරනවද ඔය සිංහල කෙනෙක්? නෑ නෑ සිංහල කෙනෙක් සපෝට් කරේ නෑ. මම ඒකට තමයි රැපත් සිංහලේ රැපලිව්වේ. දැන් අපි ගුලිය කියලා සින්දුකුත් එකේ බයිලා එකක් කරා. බයිලා ගහන හැට ඒ ගහන්න. ඉතින් මං කියන්නේ ඒක දේශපාලනඥයන් ගුලි
ගන්න එපා. මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. මොකද හැමෝටම මොලේ ඇදලා තියෙන එක පාවිච්චි කරන්න මේ අවශ්‍ය වෙලාවට ඉතින් අපි කවුරුත් ගහමරා ගන්න ඕනේ. අපි සාමයෙන් ඉන්න පුළුවන් මේ රටේ. මොකද සිංහල කතා කරන්න පුළුවන් එකම රට මේ ලංකාව. අපිට වෙන රටවල ගිහලා සිංහලෙන් කතා කරන්න බෑනේ. ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඉතින් ලංකාවේ මේ අපිට තියෙන මෙච්චර රට ගිහලා අපි මේක බේර ගන්න ඕනේ. ගහමරා ගන්න නැතුව. හැබැයි මම නම් කියන්නේ ඔය ජාතිවාදී ඉන්නවා ගහලා පන්නන්න ඕනේ කියලා. ගහලා පන්නන්න ඕනේ. ඒක තමයි මගේ මතය. හරි. දැන් කොහමද කායිද පස්සේ ලංකාවට ආවන් පස්සේ මොකද හිතුනේ වගේ යාළුවෝ හම් වෙලා මොකද කරේ මේ සෙට් වුණාද? මේ ඇත්තටම ආපු දවසම සෙට් වෙනවා හැමදාම ගෙදර යද්දි 4 5 වෙනවා. අදත් ඊයේත් මේ මගේ යාළුවෝ ටිකක් සෙට් වෙලා ගෙදර යද්දි මම හිතන්නේ දවල් 11යි. එක්ක ගෙදර ගෙන 100ක් නෑ. ඊට පස්සේ මම බොහොම අමාරු පැන්ඩෝල්ලක් ගහ නැගිට්ටේ. මොකද අඬ බෑග් යන්නත් බෑ නේද? අනික සෝෂල් මීඩියා එකකට ගිහලා මං ගියේ මාගේ ටයර්ඩ්ලා හිටියේ. මොනවද කරේ ඉතින් ඔයාවට ගිහිල්ලා දැන් යාළුවෝ ටික සෙට් වුණාම සාමාන්‍යයෙන් මොනවද ගන්නේ? සෙට් වුණාම මොකද්ද මේ ඩ්‍රින්ක් එකක් දානවා. ඩ්‍රින්ක් එක කියන්නේ වතුර. වතුරත් බොනවා, ස්පිරිට් බොනවා, කොකා කොලා බොනවා, බයිට් කනවා. එතකොට සිගරට් මම බොන්නේ නැහැ. සිගරට් බොන්නේ නැහැ. සිගරට් තියෙන එක නෑ. වැඩිය මත්පැන් පානය කරන හොඳයිද? ඔයාලකට එහෙම හොඳයිද? බිව්වම. නෑ මේ අර තියෙනවනේ අර ඉදිරියට පොඩ්ඩක් එකක් ගන්න කියලා. අර ඒතර අර